පොල්ලල්ලක් නම් තියෙනවා. පොඩ බලපන්. මේ කාලකන්ණේ රවුටි අරන් යනවා කුවා සිද්ධා. ඒක කාලකන්ණේ කරන් ගියා. ඒක කරන් ගියේ. දෙකින් බං අර සුමනයා රතින් ඇදාලා වැඩේ කෑවනේ. චීක් බා අර මං කියපු වල්ල ගැඩුවා නම් ගෙඩි දෙකම වැඩි වෙනවනේ. වල්ල මං ඔබට කියන්නේ තා පොඩ්ඩේ මගේ වල්ලක් පොල් ගහයි. මේ අද ඔය ඔක්කොම මගේ අරලා එන්න තේ ජලු පොල් වරක් ගහන්න ඕනේ ඈ. අන්න ඒකට මං කියමු. ඔබ දන්නවනේ අර පොල් ගහේ මං පුළුවන් කන්න නැග්ග නෙමෙයිනේ. ඒ බං අර ñොක්ක නේද මම මේ පැත්තට දුවගෙන ඉන්නේ කලබලේ. ñොක්ක මෙවරේ. එන්නේ නෑ මං. ගාමිණී මාත්‍යා උමියා මන්නාන් දෙන්න කාලයන් දෙන්න ගෙනියනවා. මං යනවා. බලන් උනා. අපි දැන් නැද්ද දන්නේ නැහැ නේද බං 5000. මේ යමන් අපිට තියනවත් දන්නේ නැහැ. යමන්. දෙනවා ඩෙන්ටිටි දෙනවා. දුක් නම් ඉන්නේ නෑ. Sorry dad. Oh, පොඩ්ඩයි නෝ මේ පන්දාරේ. ඔන්න අරගෙන අරගෙන. මොකද පොරගල්ලා උලන්නේ? මරෙන් බයිද? දේවත් අnder රුපියල් 5000 තියෙයි දන්නේ නැහැ. තවසේ නම කියනවා. ඊයේ සන්තෝෂිත. ඊයේ සන්තෝෂිත අදත් සන්තෝෂි. හෙටත් සන්තෝෂි. තොපි දෙන්න හැමදාම සන්තෝෂෙනේ. අපි තමයි නේ ඊගෙන වැඩ කරන්නේ මේකේ. දැන් මට බෑග මායෙන් අරන් ගියා. මේක නෑ තව. මොකද්ද සර් මේ හුචප්පුව? මගෙන් දෙපා බං මගේ රත්තරන් වානේ. උපන් කිරි කොයියෝගේ. හාගෙන නිදිලේනෝ. දැන් මේ පප්ප ගමට එන්න වෙන අවුරුදු 2ක් වෙනවා. තාම බැරුණානේ අර කසිප්පු ගහන උන් දෙන්න අල්ලගන්න. සර් මේ සරේ කසිප්පු කාරය ඇල්ලුවාම අපිට පටි වැඩිද සර්? ගෝවින්දේ නෝ.
ලොක්කා කිව්වනේ අඩි වැඩි කරනවා කියන පාස්. පං ලෑවන්ත මාත්‍යා. ඒ පඩිය ටියට ඉතිය වාගන්න ගණන් වලට එත් එකක්වත් තියෙන්නේ මාත්‍යා. කොහෙද ඉතින් ඉරලා එනවා? අපි අටවත් පාස්යක්. පොලිසිය ආසාවට ආවට. අද ඒක අදන්නේ රාජ මාත්‍යා. අකෝ කැලේ යනවද? කමට ගියා නෙමෙයි බා. Mage